මොකද්ද? අද මම බයිසිකල් පදිනවා. අද ඉතින් තනියම රෝද නැතුව පදිනවද? ඔව් අර රෝද ටික අතේ තියෙන්නේ. රෝද ටික එතන ගලවලා දාලා තියෙන්නේ. ඔව් එතකොට තනියෙන් ඒ රෝද ටික ගලවලා දානවා තනියෙන් පදින්න. එහෙනම් පැදලා පෙන්නන්නකෝ. එහෙනම් බලන්න. එහෙනම් බලන්න. දැක්කම මගේ යාළුවනේ. මොකද? දැක්කද යාළුවනේ? දෙක්කද යාළුවනේ? උම්මයි ඌ දෙක්ක යාළුව දෙක්ක. ගිහින් එන්නකෝ. අපි යාළුවන්ට පේන දාමුකෝ. ඒ කොඩේ සෙට් කරේ නැත්තේ. මේ රෝදේ සෙට් කරා නම් බබා තනියම පදින්න පුරුදු වෙන්නේ නැහැ. ඒක නිසා තමයි බබාට මේ රෝදේ මෙතනින් ගලවලා තියලා බබාට තනියම සයිකල් එක පදින්න පුරුදු වෙන්නේ. Okay. Welcome. ඔයා පදින්න. අපේ ස්කූල් එකේ කිව්වහම මේ දිවසාල් කියලා එකක් අක්කයි කියනවා. හිමින් වේගින් යන්නකෝ. මෙහෙම රවුම් පදින්න මෙහෙම රවුමට පදින්න රවුම්. මෙහෙම බ්‍රේක් කරගන්න ඕන දැන බ්‍රේක් කරගන්න. good boy දුක්ටි. හොඳයිද? නෝ මයි පුතා දුක්ටි. දැන් මම පුදුම වෙනවා. ඔව්. මම දැන් ඉගෙන ගන්නවා. ඔව් එහෙම ඉගෙන ගන්න ඕනේ මයි පුතා. නැත්තම් මොකද මේ? දැන් මෙහෙම රවුමක් අරන් එන්න. මෙහෙම මේ පැත්තට රවුමක් අරන් එන්න. කොත් අම්මට සතුටු හිතේ. ඔයාට ඉලක්කම පුරුදු වෙන්න. ඔයා රාත්‍රී බැලුවනේ? ඔව්. ඉන්දුවානේ ඒක බලන්නකෝ ඒක ලස්සනයි. අර පැත්ත ගිහින් අර මෙන් රවුමේ. ඒක බලන්න. ඔය නාට්‍ය මේ පැත්තට ඇවිල්ලා මෙහෙම යන්න. මෙහෙම මේ පැත්තට. හොඳට ඉඳ තියෙන තැන නේද? ඔව් මෙතන ඉඳ තියෙනවා. Okay, good. Okay. Yeah. Idehan Alina cycling. Yeah. Yeah. සීය කෙනෙක් උණු දාන්න යනවා. සීයටත් සතුටු වෙලා. එහෙනම් බ්‍රේක් කරගන්න ඕන. good boy. අස්සෙන් එහෙමත් යනවද? ඈතට යනකොට වෙන පැත්තකට යනකොට බ්‍රේක් කරගන්න ඕන ටගල් නැත්නම් වීදුරු වල ගිහිල්ලා වීදුරු කුඩු වෙන්න පුළුවන් නේ. හොඳ. වීදුරු වැදුනොත් වීදුරු කුඩු වෙන්න පුළුවන්. කොහොමද? යන්න සීකල් එක පදින්න. අම්මත් අද සීකල් පැද්දා. අම්මත් අද කිලෝමීටර් 4ක් පැද්දා බයිසිකලේ. මටත් නෝඩ නෑ. ඕන්ලයින් ඒ යෝවා ඉතින් ඇඟේම තියෙන දේවල්නේ. බයිසිකල් වාහන පැදිලි. යා පදින්න. අමුතෙන් ඉන්න දෙයක් නෑ. අනික් කකුල අන්නේ කකුල තියන්නේ ඉස්සෙල්ල good රවුම් පදිනවා ෂා රස්සනයි රවුම් පදිනවා ෂා සිනුල් බබා good fint Dudukti. Oh. බයිසිකලයක් හම්බුණා. ඒකේම බයිසිකලයක් හම්බුණා මදින්න. රාණි අම්ම ගෙනල්ලා දුන්නේ. රාණි අම්මා. ආච්චි අම්මා දුන්නේ. එහෙනම් මං තියන්නම් මං මේක පෙන්නන්න කතා කරවන්න. අම්මා දන්නේ
අම්මා එයා ඉස්කෝලේ ගිහිල්ලා. අම්මා දන්නේ නැහැ තව පදිනවා කියලා. අම්මත් එක්ක හැමදාම හවසට ඇවිල්ලා සිකල් පදින්න. පන්ති ගිහින්නේ යා. තාත්තා වැදට ගියාම ඔය තාත්ති වැඩට ගියාම අම්මත් එක්ක ස්කූල් වලට ඇවිල්ලා සිකල් පදින්න ඉන්නේ. අල්ලගන්න තමයි ග්ලව්ස් එහෙම දාලා නේද? නෑ සීතල නෑ බිම වැටුනොත් එහෙම හීරෙන්නේ නෑනේ. ඒකට දැම්මේ. නුවරඑළිය සීතල වගේ දැන් තියෙනවා. ඒවට හුරු වෙලානේ අපිට එහෙමනම් ග්ලව්ස් එහෙම දාලා තිනකොට මොකක් අල්ලන්න අමාරුයිනේ. ඔව්. ඒ හොඳ ග්ලව්ස් එකේ ඒක පදින පුළුවන්. ඔව් මේව නම් හින ග්ලව්ස් හරි ගන්න. හයි මහා සීද කොහෙද? එලා නේ බෙල් එක. කිරියම්මඩ සිර බයි කියන්නේ න සාදු කියන්න. සාදු කියන්න. කියන්නම් කියන්න. එහෙනම් තියන්නම් අම්මි. උල්සල්මයි මොකක්ද කරුවා නේද අපිට? සාදු කිව්වා. අනික් කකුල තියන්න එහෙම. ඒ කකුල නෙමෙයි. අනික් කකුල තියන්න. ඒ කකුල නෙමෙයි අනික් කකුල. අනික් කකුල. අනික් කකුල. මේ කකුල බිමින් තියලා අනික් කකුල බුඩින් තියන්න. අන්න එහෙම. මේ පැත්තට නෙමෙයි. චුට්ටක් ඉස්සරහට ආන්න. එක පාට තියෙන පුරුදු වුණාද? පදින්න බලන්නකෝ. බැලන්ස් තියනවනේ. අනික් කකුල. රෝද ගෑවෙන්නේ නැතුවනේ නම් පදින්න රෝද නැතුවනේ. දැන් රෝද මේ ගෑවෙන්නේ මේ බිම. ඒ රෝද ටිප් එකේ වෙනස් කියනවා. රෝඩේ අන්තන්නේ තියෙන්නේ. අනික් කකුල මේ කකුල බිමින් තියන්න බබා. මේ කකුල බිමින් තියන්න. දැන් පදින්න. දැන් අර කකුල අන්න. දැන් මේ බයිසිකල් වල රෝදේ උස්සන්න බෑනේ ගලවනම අයින් කරන්න එපා නේද? හයි මහා සීද කොහෙද? එලා නේ බෙල් එක. කිරියම්මඩ සිර බයි කියන්නේ න